ආයිබෝවන් කියලා අදත් ආදරින් පිළිගන්නවා අපේ චුකීස් බුක් YouTube channel එකට. අද 2025 මාර්තු මාසයේ 10 වෙනි සඳුදා. අදත් අපි බලමු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කොහොමද එළවලු අල වර්ග පලා වර්ග ධාන්‍ය වර්ග සහ පළතුරු වල මිල ගණන් කොහොමද තොග අලයි වෙලා තියෙන්නේ කියලා. තාම අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ළඟම තියෙන bell icon එකත් click කරලා තියන්න. වීඩියෝ එක දාපු ඇසෙනින්ම ඔයගොල්ලෝ මිල ගණන් ටික බලා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු අද මිල ගණන් ටික කොහොමද වාර්තා වෙලා තියෙන්නේ කියලා. ගෝවා රුපියල් 250යි 280ක් අතර මිල ගණන් වලට අලයි වෙලා තියෙනවා. මල් ගෝවා රුපියල් 450යි 500ක් අතර මිල ගණන් වලට අලයි වෙලා තියෙනවා. බෝංචි රුපියල් 350යි 450ක් අතර මිල ගණන් වලට. ඊළඟට ලීක්ස් රුපියල් 200යි 220ක් අතර. කැරට් රුපියල් 650යි 700ක් අතර මිල ගණන් වලට අද වෙලා තියෙනවා. කැක්බිත් දඹුල්ල අද කිසි මිල ගණන් වාර්තා වෙලා නැහැ. ඊළඟට ගත්තොත් කැක්බිත් පුත්තල්ම රුපියල් 70යි 90ක් මිල ගණන් අතර. කොල්බිත් නූරලිය අද මිල ගණන් වාර්තා වෙලා නැහැ. තක්කාලි රුපියල් 170යි 180ක් අතර. රාබු කිලෝ එකක් රුපියල් 120යි 140ක් අතර. නෝකොල් කිලෝ එකක් රුපියල් 180යි 220ක් අතර. කැකරි කිලෝ එකක් රුපියල් 130යි 140ක් අතර. පිපින්ගා රුපියල් 140යි 220ක් අතර. ඊළඟට අර්ථාපල් නුවරලිය රුපියල් 280යි 300ක් අතර. අර්ථාපල් වැලිමඩ රුපියල් 240යි 250ක් අතර. අර්ථාපල් ආනයන රුපියල් 150යි 160ක් අතර. ඊළඟට ගත්තොත් එමේ වැටකුළු රුපියල් 250යි 280ක් අතර. බණ්ඩක්කා රුපියල් 240යි 250ක් අතර. පතොල කිලෝ එකක් රුපියල් 100යි 160ක් අතර. කරවිල කිලෝ එකක් රුපියල් 350යි 380ක් අතර. වට්ටක්කා කිලෝ එකක් රුපියල් 120යි 130ක් අතර. වම්බටු කිලෝ එකක් රුපියල් 100යි 120ක් අතර. පිත්බටු රුපියල් 450යි 480ක් අතර. එළබටු කිලෝ එකක් රුපියල් 130යි 160ක් අතර. බෝලබටු රුපියල් 100යි 120ක් අතර. දබල කිලෝ එකක් රුපියල් 150යි 180ක් අතර. මෑකරල් කිලෝ එකක් රුපියල් 200යි 250ක් අතර මිල ගණන් වලට. මුරුංකා අද මිල ගණන් වාර්තා වෙලා නැහැ. අලු කෙසෙල් රුපියල් 100යි 150ක් අතර. කෙසෙල් මුව රුපියල් 60යි 80ක් අතර. ඇඹරෙල්ලා කිලෝ එකක් රුපියල් 130යි 150ක් අතර. චව් කිලෝ එකක් රුපියල් 70යි 80ක් අතර. දෙහි කිලෝ එකක් රුපියල් 100යි 120ක් අතර. මාළු මිරිස් රුපියල් 350යි 600ක් අතර. අමු මිරිස් කිලෝ එකක් රුපියල් 550යි 600ක් අතර. වේලි මිරිස් කිලෝ එකක් රුපියල් 620යි 630ක් අතර. නයි මිරිස් කිලෝ එකක් රුපියල් 1000යි 1100ක් අතර. පොලොස් රුපියල් 80යි 100ක් අතර. රතුළුණු ආනයන රුපියල් 275යි 280ක් අතර. රතුළුණු ලංකා රුපියල් 140යි 350ක් අතර. ලොකුළුණු ආනයන රුපියල් 140යි 150ක් අතර. ලොකුළුණු ලංකා අද මිල ගණන් කිසිම වාර්තා වෙලා නැහැ. ඊළඟට බලමු අල වර්ග. නෙළුම් මල අද කිසිම මිල ගණන් වාර්තා වෙලා නැහැ. කොහිලාල රුපියල් 90යි 100ක් අතර. කිරියාල රුපියල් 340යි 350ක් මිල ගණන් වලට අලයි වෙලා තියෙනවා. මඤ්ඤොක්කා රුපියල් 80යි 85ක් අතර අලයි වෙලා තියෙනවා. බතල කිලෝ එකක් රුපියල් 120යි 140ක් අතර. ඉන්නල කිලෝ එකක් රුපියල් 130යි 180ක් මිල ගණන් වලට. ඉඟුරු කිලෝ එකක් රුපියල් 1200යි 1250ක් අතර. කහ රුපියල් 200යි 220ක් අතර. ඊළඟට බලමු පලා වර්ග. ලුණු කොළ රුපියල් 110යි 120ක් අතර.
මුකුණු වෙන්න රුපියල් 25යි 30ක් අතර. සලාද රුපියල් 150යි 200ක් අතර. පේජ් එක ලයික් එකක් දාගෙන යන්න කියලා මතක් කරනවා. ගොටුකොළ රුපියල් 25යි 30ක් අතර. කරපිංචා රුපියල් 70යි 80ක් අතර. අතුගෝවා රුපියල් 150යි 200ක් අතර. මීළඟට බලමු ධාන්‍ය වර්ග. බඩ එරිඟු ඇට රුපියල් 140යි 150ක් අතර. සෝයා බෝංචි රුපියල් 290යි 300ක් අතර. සියඹලා රුපියල් 700යි 1100ක් අතර. තල රුපියල් 600යි 650ක් අතර. මුං අට රුපියල් 640යි 650ක් අතර. කව්පි කිලෝ එකක් රුපියල් 720යි 730ක් අතර. කොරක්කන් රුපියල් 390යි 400ක් අතර. කඩල කිලෝ එකක් රුපියල් 420යි 430ක් අතර. රටකජු කිලෝ එකක් රුපියල් 350යි 500ක් අතර. ඊළඟට බලමු පළතුරු. චීනි කෙසෙල් රුපියල් 80යි රුපියල් 100ක් අතර අලෙවි වෙලා තියෙනවා. ඇඹුල් කෙසෙල් කිලෝ එකක් රුපියල් 60යි 90ක් අතර. පෝලි කුට්ටු කිලෝ එකක් රුපියල් 150යි 200ක් අතර. එම්බන් කිලෝ එකක් රුපියල් 130යි 170ක් අතර. රතමලා කෙසෙල් රුපියල් 200යි 250ක් අතර අලෙවි වෙලා තියෙනවා. පේර රුපියල් 200යි 300ක් අතර. පෙපොල් කිලෝ එකක් රුපියල් 150යි 250ක් අතර. කොමඩු කිලෝ එකක් රුපියල් 100යි 150ක් අතර. අන්නාසි රුපියල් 340යි 380ක් අතර. අඹ කිලෝ එකක් රුපියල් 140යි 160ක් අතර. කරත්ත කොළඹ රුපියල් 400යි 500ක් අතර. අල්ෆොන්සු කිලෝ එකක් රුපියල් 400යි 500ක් අතර. පැෂන් කිලෝ එකක් රුපියල් 800යි 1000ක් අතර. කටු අනවදා කිලෝ එකක් රුපියල් 150යි 220ක් අතර අලෙවි වෙලා තියෙනවා. බෙහෙත් නෙල්ලි රුපියල් 200යි 450ක් අතර. දිවුල් කිලෝ එකක් 450යි 500ක් අතර. බෙලි කිලෝ එකක් රුපියල් 100යි 150ක් අතර. තෙඹිලි රුපියල් 70යි 130ක් අතර. පොල් ගෙඩියක් රුපියල් 170යි 180ක් අතර. බොහොම ස්තුතියි අපි සමගදී සිටියාට. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මිල ගණන් මෙන්න මේ විදිහට අද වාර්තා වෙලා තිබුණේ. හෙටත් අලුත් මිල ගණන් එක්ක අලුත් දවසක හමු වෙමු. ඔබ සැමට සුබම සුබ දවසක්.